හලෝ ගයිස්, අද අපි හදන්න යන්නේ ඉන්දුනීසියන් කෑමක්. මේ රෙසිපි එක හස්බන්ඩ්ට දීලා තියෙන්නේ යාගේ යාළුවෙක්. ඉතින් අපි මේ ඉන්දුනීසියන් කෑම try කරලා බලමු. ඉතින් මේක හදන්න අපිට ඕන වෙන්නේ ස්ප්‍රිං රෝල් ෂීට්ස්, ස්ප්‍රිං අනියන් ටිකක් පොඩියට කපාගෙන, පොඩියට කපාගත්තු ගාලික් and අනියන් ටිකක්. මේකට චිකන් හරි ඔයාලට කැමති මීට් වර්ගයක් දාගන්න පුළුවන්. අපි ගත්තේ shredded chicken. ඔයාලට ඕනේ නම් මින්ස් chicken ගණ්ඩත් පුළුවන්. මුලින්ම කරන්න අපි පෑන් එක ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගෙන කපාගත්තු ලූණු ටික මුලින්ම දානවා. ඊට පස්සේ සුදු ලූණු ටික දාලා හොඳට ටෙම්ප කර ගන්න. ඊට පස්සේ කරන්න චිකන් ටික දාගන්න එක. ඉතින් මේක හොඳට ටෙම්ප වෙනකන් විනාඩි 5ක් 10ක් අපි හොඳට ස්ටර් කරගන්න ඕනේ. දැන් මේ මන් දැම්මේ shredded chicken ටික. ඊට පස්සේ අපි මේ මික්ස්චර් එකට salt, pepper, chili powder, unroasted curry powder ඔයාලට ඕන රස අනුව දාගන්න ඕනේ. ටිකක් වෙලා මේක ලිපේ තියෙන්න දීලා හොඳට ටෙම්ප වුණාට පස්සේ අපි මේක ලිපෙන් අරගෙන පොඩ්ඩක් නිවෙන්න තියන්න ඕනේ. මේ තමයි මම ස්ප්‍රිං අනියන් චොප් කරගන්නවා. මොකද අපේ මික්ස්චර් එකට ඇඩ් කරන්න මේක අපිට තියෙන්න ඕනේ. ඊළඟට කරන්නේ කඩාගත්තු බිත්තරයකට බෝල් එකකට දාලා ඒකට අර ඩිවෙන්න තිබ්බ මික්ස් එක ටිකක් දාගන්න ඕනේ. මික්ස් එක හොඳට නිවුනේ නැත්තම් බිත්තරේ අර ස්ක්‍රැම්බල් වෙන්න බලනවා. ඒකයි මන් නිවෙන්න ඕනේ කිව්වේ. ඊට පස්සේ මික්ස් එකට අපි කපාගත්තු ස්ප්‍රිං අනියන් ටික දාගෙන හොඳට මික්ස් කරගන්න ඕනේ. දැන් අපි කරන්න යන්නේ ස්ප්‍රිං රෝල් ෂීට් එකක් අරගෙන ඒකේ මැදට මේ මික්ස් එක පොඩ්ඩක් දාගන්න එක. ඉතින් මේ මික්ස් එක මැදට දාලා අපි රෙක්ටැන්ගල් ෂේප් එක විදිහට මේ ස්ප්‍රිං රෝල් ෂීට් එක නමා ගන්න ඕනේ. මේ වෙලාවේ මම පෑන් එකට ඔයිල් දාලා රත් වෙන්න දාලායි තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ හදාගත්තු පේස්ට්‍රි එක පෑන් එකේ දාලා ෆ්‍රයි කරගන්න. මේක ගොඩක් වෙලා බදින්න ඕනේ නෑ. මොකද මේ ෂීට්ස් ගොඩක් ඝනකම් නැති නිසා. ඉතින් මේක හිමින් සීරුවෙන් ෂීට් එක දිග ඇරෙන්නේ නැති විදිහට අපි එහා පැත්ත හරව ගන්න ඕනේ. මේ වගේ ලස්සන බ්‍රවුන් කලර් එකක් ආවට පස්සේ අපිට මේක එළියට අරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මං හදාගත්තු පේස්ට්‍රි එක. මේක හදපු ගමන් ක්‍රිස්පි එකට තියෙද්දි කෑවම තමයි රස. ඉතින් ඔයාලත් මේක හදලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් කරන්න. ආයෙමත් මේ වගේ රෙසිපි එකකින් ඔයාලව හම්බෙන්න එනකන් පරිස්සමෙන් ඉන්න.